සැලොම් ආදරණීය සහෝදරයා සහෝදරිය ඔබත් එක්කත් මම මේ අද දවසේදී බෙදා ගන්නට යන්නේ ඉතා සුවිශේෂී දෙයක් සිදු වුණා අගෝස්තු 8 වෙනි දින ගිය සෙනසුරාදා. ඒ තමා අපේ සහෝදර සහෝදරියන් මේ මෙල්බර්න් නගරේ ඉන්න යම් ප්‍රමාණයක් අපිත් එක්ක එකතු වුණා. ඒකට හේතුව නම් අපිත් එක්ක මේක එකතු වුණු කට්ටිය මේ මෙසීනි කියන සභාවන් වල අය පමණක් නෙමේ. වෙනත් කිතුණු සභාවන් වල සියලු දෙනාම එකතු වෙලා අපි දෙවියන් වහන්සේට වර්ෂිප් කරලා දෙවියන් වහන්සේට අපේ මසායට අපි ස්තුති කරලා එකිනෙක කෙනා එන්කරේජ් කරලා ඒ කියන්නේ එකිනෙක කෙනාව දිරිමත් කරලා අපි මේ අන්තිම කාලය පිළිබඳව අපි කතා කරමු. මේට විශේෂයෙන්ම බැලුවොත් එහෙම වෙනත් ආගමික අය පවා එකතු වුණා. එපමණක් නොවේ. වෙනත් ජාතිකයන් පවා පිට එක එකතු වුණා. මෙහිදී අපි කරේ අපේ ලාභ ප්‍රයෝජනයකටත් එහෙම නැත්නම් මේ සභාවක් නිර්මාණය කරන්නටත් එහෙම දෙයකට නම් නෙමෙයි. අපි එකතු වුණේ අන්තිම කාලේ ඔබ ලැහැස්තිද මේ වෙන්න යන මහා විනාශයෙන් ගැලවෙන්නට කියන එක. ඉතින් ඊටමත් සාර්ථකව බොහෝ දෙනෙක් පැමිණලා ඔවුන්ගේ ජීවිත වෙනස් වුණා. ඒ විතරක් නෙමෙයි බොහෝ දෙනෙක් මේ වන විට ඔවුන්ගේ හදවතට දැනලා දිව්‍යන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නට ඔවුන් මහත්සේ දැන් පෙළඹවීමකටපත් වෙලා තියෙනවා. අපි පසුව කියන්නම් බොහෝ ප්‍රාතිහාර්ය අපි ඒ තුලදී දැක්කා. ඉතින් ඒ පිළිබඳව තමා අද අපි මේ කතා කරන්නට ඔබත් සමග එකතු වුණේ. ඔබත් මේ කාලයේදී පුළුවන් නම් සහෝදර සහෝදරයන්ව එකතු කරන්න, යාඥා කරන්න, ඒ වගේම උන්ට කියලා දෙන්න දෙවියන් වහන්සේගේ පැමිණීම තාම ලං වෙලා තියෙනවා. අපි කොයි ආකාරයෙන්ද හිටගන්නේ මේ වෙලේදී කියන එක. අපි වටා ඉන්න සහෝදරයන්ව ඒ වගේම අනිත් හැමෝමත් මේ වෙලේදී අපි එන්කරේජ් කරන්න ඕනේ, ප්‍රිපෙයාර් කරන්න ඕනේ මේ මසායාගේ පැමිණීමට කියලා. මෙතනදී අපි කතා තුනක් සහ ඒ වගේම වර්ෂිප් එකක් ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසාවක් කරා. ඒ වගේම අපේ ගීත වලින්ම ඒ වගේම අපි මෙතනදී අපේ රසංග සහෝදරයා සහ එහෙම නැත්නම් ඔහුගේ බිරිඳ වන ඒ අනුෂා සහෝදරිය ඔවුන් දෙදෙනා එකතු වෙලා ලස්සන කතාවක් ගෙනාවා. ඒ තමා මේ ලෝකේ සිදුවෙන දේවල්. ඒ කියන්නේ අත්‍තරම මේ භූමිකම්පාවන් සිදු වෙනවා. ඒ වගේම මේ එන්නා වූ විනාශයන් සිදු වෙනවා. දවස ගානේ අපිට ඇහෙනවා. ඊටමත් භයානක දේවල් පිළිබඳව. ඔබ එයට ලැහැස්තිද කියන ප්‍රශ්නය වුන් ගෙනාවා. මම රසාංග මම කැමති දේව වචනින් පොඩි කොටසක් ඔබ සමග බෙදා ගන්නවා. සාද මගේ මාතෘකාව අවසාන දවස්වල බලාපොරොත්තු. ඉතින් අද අපි මෙහි එකතු වී සිටින්නේ කිසියම් ආගමක් ගැන කතා කරන්නවත් වාද විවාද කරන්නවත් නෙමෙයි. දේව වචනයට අනුව අවසාන කාලේ තාම ලං වෙලා තිබෙන නිසා ඒකත් එකට එකතු වී ජීවිතයේ සැබෑ බලාපොරොත්තු සොයන දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත්විඳින්න. ඒ වගේම මතේ පොතේ 10 කියන පරිදි අපි ලබපු දේ ඔබත් සමග බෙදා ගන්න. එතන කියනවා නුඹලා නොමිලේ බෙදා ගන්න කියලා. ඉතින් මේ කාලෙදී ලෝකයේ අහන්න දකින්න තියෙන නිවුස් එකවල අපි දන්නවා අවසාන කාලේ බොහොම ලං වෙනයි කියලා. ඒ කෙසේ වෙතත් ඒ වගේම මම කැමති රත්සම බුදුදාගෙන අපි සියලු දෙනා මේ ලෝකේ ඉපදුනේ පෞකාරයන් විදියට. පොඩි කාලේ කිසි කෙනෙක් අපිට පව් කරන්න ඉගෙනුවේ නැහැ. නමුත් අපි හැමෝම පවට නැඹුරු වුණා. මොකද පාපයේ උපත්යෙන් පැමිණි නිසා. කෙසේ වෙතත් දෙවියන් වහන්සේ අපව පාපයෙන් මුදා ගන්න උන්වහන්සේලා සැලැස්මක් තිබුණා. ඒක ජෝන් 3:16 මෙහෙම කියනවා. මක් නිසාද දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දිනතරම් ලෝකයට ප්‍රේම කළසේද. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහා ගන්න සෑම දිනම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිසය. යේසුස් වහන්සේ කුරුසපත්තුනේ ඔබෙත් මගෙත් පාපය වෙනවා. ඒක පිළිගන්න සෑම දිනකටම සදාකාල ජීවනය ලැබෙනවා කියලා දේව වචනේ 30 සඳහන් වෙනවා. යේසුස් වහන්සේ ඔහුට කියනසේ මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරුණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. ජෝන් 14:15 කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරන්නුහිය. ජෝන් 3:18 උන්වහන්සේ කෙරෙහි අදහා ගන්නා විනිශ්චය කරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටී. ප්‍රේමය කියන්නේ ක්‍රියාවක්. අපි ජේසුස් වහන්සේට ප්‍රේම කරනවා නම් මුළු සුද්ධ ලියවිල්ලටම කීකරු යුතුයි.
කීකරු වීම උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. වචනයේ කීකරු වෙන කෙනාට විනිශ්චය නැහැ කියලා තමයි දේ වචනේ සඳහන් වෙන්නේ. මේ වගේම සුද්ධ ලියවිල්ල නැත්තම් බයිබල් කරනවා මේ ලෝකයේ අවසානයේ පැමිණෙනවා කියලා අපි හැමෝටම පේන්න තියෙනවා. රෝම 8:22 කියනවා මක් නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක කෙඳිරි ගාමින් ගාවිනා විඳින බව දනිමු. මත්තෙව් 24:6 යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැළඹෙන්නට බලා ගනිල්ලා. මක් නිසාද මේ සියල්ල සිදු වෙන්නට ඕනෑය. නමුත් ඒ වනතුරු අන්තිමය නොපෙනෙන්නේය. 7 කියනවා මක් නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොඑක් තැන්වල සාගතද පොළොව කම්පාද සිදු වෙනවා ඇත. මැතෙව් 24:12 කියනවා අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමණීය හීනවන්නේය. නමුත් අන්තිමේ දක්වා ඉස්පිරිව සිටිනාම ගැලවෙන්නේය. 14 කියනවා රාජ්‍යයේ මේ සුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේය. එවිට අන්තිමය පැමිණෙන්නේය. තිමෝති 3:1 කියනවා නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල පැමිණෙන බව දැනගන්න. මක් නිසාද මිනිස්යෝ තමුන්ටම ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරට්ටු කරන්නෝව, උදාරකම් කරන්නෝව, අපහාස කරන්නෝව, මව්පියන්ට අපීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලම් කියන්නෝව, තෘෂ්ණා මැඩ පවත්නා නොගන්නෝව, ක්‍රෝධය යහපතට ප්‍රේම නොකරන්නෝව, ද්‍රෝහීව, හිතුවක්කාරව, අහංකාරව දෙවියන් වහන්සේට වඩා සැපසෙල්ලමට ප්‍රේම කරන්නේ. දේව භක්තිය මේ වේශය දාන නමුත් එහි බලය සහ පාකල ඇව සිටින්නේ. මේ සියල්ල ඉතා වේගින් සිදු වෙමින් පවතිනවා. අපිට බලන්න පුළුවන් චූටි වීඩියෝ එකක් තියෙනවා.
ඕන තැනක සිදුවිය හැකියි. අපි විශ්වාස කරනවා ඔස්ට්‍රේලියාව අපිට දැනට මුකුත් පේන්නේ නැති නිසා අපි සේෆ් තැනක ඉන්නවා කියලා. නමුත් ඕනම මොහොතක මේ දේ සිදුවිය හැකි නිසාද ඒක දේවවචන සඳහන් වෙන නිසා. මේ දේවල් මම බෙදාගත්ත ඔබ බය කරන්නේ. මගේ ප්‍රශ්නය මේ දෙයට මුහුණ දෙන්න ඔබත් මමත් සූදානම්ද? එන්නත් ලෝකාන්තයේ ඔබ දකින්න ඇති රසංග සහෝදරයා ඒ කතාව කරන අතරතුරදී මෙතන මේ කීබෝඩ් එක එහෙම නැත්නම් මේ ඕගන් එක වාදනය කරා ඇත්තෙන්ම කියනවා නම් මේ කොලොම්බියානු ජාතික සහෝදරයෙක්. ඔහුට තේරෙන්නේ මොනවද මේ අපි ගායනා කරන්නේ මොකද්ද මේ භාෂාවේ තේරුම කියලා. නමුත් ඔහුට පුදුමාකාර ආත්මයන්න් වහන්සේ මඟ පෙන්වීමක් දීලා තිබුණා මේ අහන ශබ්දය එහෙම නැත්නම් මේ කියන ගීතයට ඔහු තනුව ඔහු වාදනය කරා. ඉතා අපූර්වට ඔහුගේ ස්වේච්ඡාවෙන්ම පැමිණ ඔහු ප්‍රීතිමත් වෙලා ඔහු මහත් දෙයක් අපිට ඒ වෙලේදී කරා. ඔබ දන්නවද මෙතනදී තව පුංචි දෙයක් අපි කතා කරා. දෙවියන් වහන්සේ අපිට මේ කතා කරපු දේවල් වලින් පුදුම සාක්ෂියක් අපිට පෙන්නුවා ඔහු තුලින්. ඒ තමා මේ රසංග සහෝදරයා මේ බෙදාගත්තු මේ කරුණු තුලදී විශේෂයෙන්ම අපි කතා කරා මෙහිදී මේ මහත් භූමිකම්පාවන් ලෝකයේ තුල සිදු වෙනවා කියලා. මේ අගෝස්තු 8 වෙනිදා අපි කතා කරනකොට කොලොම්බියාව තුල මේ භූමිකම්පාව සිදු වුණේ නැහැ. අන්ට විශාල ප්‍රමාණයක් මිය ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ දෙවියන් වහන්සේක ස්ථීර පෙන්නවා මේ සාක්ෂිය තුලින් පුදුමාකාර දෙයක් උන්වහන්සේ අපිට කිව්වා. ඒ තමයි මේ භූමිකම්පාවන් පිළිබඳව අපි කතා කරනකොට එතනම හිටිය අපේ සහෝදරයෙක් තමයි මේ කොලොම්බියානු ජාතික යොනතාන් අපිත් එක්ක හිටියා. ඉතින් ඒ කියලා දවස් දෙකක්වත් ගෙන මේ අගෝස්තු 10 වෙනි දින හවස 10:34ට කොලොම්බියාවේ මේ භූමිකම්පාව පටන් ගත්තා. ඉතින් අපිටත් හරි පුදුමයයි. ඇයි මේ තකාණිය දෙවියන් වහන්සේ අපේ මේ කතාව තුළට කොලොම්බියානු ජාතිකයෙකුත් ගෙනල්ලා ඒ වගේ මහා වෙන්න යන ව්‍යසනයක් පිළිබඳව දෙවියන් වහන්සේ අපිට හේතු ගන්නවා. මෙන්න මේක මම වෙනවා. මෙන්න මෙතන අද ඒ පිළිබඳව සාක්ෂි දරන්න කෙනෙක්වත් මම ගෙනල්ලා තියනවා කියලා. ඉතින් මේක මේ අපි අපිට ග්ලෝරි එකක් එහෙම නැත්නම් අපේ ප්‍රශංසාවක් ගන්නවත් අපි කියපු දේ හරි කියන කතාවක් නෙමෙයි. අපි ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ. අපි කියන්නේ දෙවියන් වහන්සේ සැබෑම දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ හැම මොහොතකදීම උන්වහන්සේ අපිත් එක්ක ජීවමානව ඉන්නවා. උන්වහන්සේ වෙන්න යන තැනදී අපිට උන්වහන්සේ ආත්මිකවත් තුමන් අපිට සයින්ස් පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි දෙවනි කතාව අපිට එකතු කරනකොට බලන්න පුළුවන් අපේ රවි සහෝදරයා සහ පෙරින් සහෝදරිය ඔවුන් දෙදෙනා එකතු වෙලා අපූර්ව කතාවක් ගෙනාවා. ඒ තමයි පෞල් ජීවිතය
අද බලනකොට ලෝකයේ බොහෝ ප්‍රමාණයක් අද මේ ඔස්ට්‍රේලියාව තුළ ඉතාමත් මහත් ප්‍රමාණයක් පවුල් දික්කසාද වෙනවා. පවුල් තුළ මහත් ගැටලු ඇති වෙලා තියෙනවා. පවුල් තුළ මහත් ව්‍යවසන ඇති වෙලා තියෙනවා. මේකට මූලික හේතුව තමයි සාතන් අද යක්ෂයා මූලිකවම ඇටැක් කරන්න යන්නේ පවුල. පවුල විනාශ කරාට පස්සේ අවසානයේදී මේ ස්වර්ගයට යන බලාපොරොත්තුව අපි තුලින් සම්පූර්ණයෙන්ම අහක් වෙනවා. ඇයි ඒ? දරුවෝ ඒ වගේම අම්මා තාත්තා මේ දිව්‍යන් වහන්සේත් එක්ක යන ගමන නවතිනවා. එතනින් පස්සේ මේ සාතන්ට වෙන ඕන දෙයකට වඩා පවුලට විතරක් නෙමේ මේ සාතන් මේකට හරි කැමති මේ පවුල විනාශ කරන්න. මේක තමයි මේ පවුල මේ යුනිටි එක එකතු වීම නැති කරන්න තමයි සාතන් උත්සාහ කරන්නේ. ඉතින් මූලිකව මේ කාලෙදී අපි දකිනවා පවුල් තුල මහත් ගැටලුවන් සහ විනාශයන්. ඉතින් මෙහිදී වුණු මේ කතාව තුළදී පෙරින් සහෝදරිය සහ ඒ වගේම රවි සහෝදරය අපූර්වට ගෙනාවා. අද කොපමණ පවුල් මේ විවාහ වෙනවද පික්කසාද වෙන ප්‍රමාණය මේ ඕස්ට්‍රේලියාව තුළ දත්ත තමයි ඔබත් එක්ක අපි බෙදාගන්නේ. ඒ වගේම අද මීඩියා එක කරන දේවල් කොච්චරද? එහෙම නැත්නම් අද abortion මේ ගබ්සා කරන පුංචි දරුවන් මරණ ප්‍රමාණය. ඒ වගේ මෙන්න මේ වගේ. ඉතින් මේ අපි ගෙනාවේ එක්තරා සුළු සංකේත ප්‍රමාණයක්. නමුත් ඔබ හිතන්න මුළු ලෝකයේ මේ වෙන විට කොච්චර ඇත්ත. ඉතින් ඔස්ට්‍රේලියාවෙම අවුරුද්දක් ඇතුළත ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් විවාහ වෙනවා. ඒ වගේම 49000කට ආසන්න ප්‍රමාණයක් දික්කසාද වෙනවා. ඉතින් භාගයට භාගයක් සම්පූර්ණයෙන්ම මේ පවුල් වෙනවීමක් වෙනවා. ඉතින් මේක තමයි සාතන් උත්සාහ කරන්නේ අපේ පවුල් වලට මේ භයානක දේ ගේන්න. ඉතින් ඔවුන්ගේ කතාව අහන්නට පුළුවන්. ඉතින් මේ තුලින් බොහෝ දෙනෙක් අද දිරිමත් වුණා. ඒ තුලින් ඔවුන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ජීවිතය ආපස්සට අරගත්තා. මේ සන්ධ්‍යාවේ මට ඉන්න තියෙන වගකීම තමයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. අන්තිම දවස්වල මිනිසුන් සහ පවුල් යන මාතෘකාවකට අපි රසායන කතා කරපු දේ ඇහුවා. ඒක අපි තේරුම් ගත්තා මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලට natural disaster ඒ විදිහේ දේවල්ට අපිට කිසිම හැකියාවක් නැහැ කිසිම දෙයක් කරන්න. ඒ වුණාට අපිට මොකක්ද මේ කාලේ කරන්න පුළුවන් දේ කියන එක. අපි ජීවත් වෙන ඉතාමත් වේගෙන් වෙනස් වෙන ලෝකයක. තාක්ෂණයේ දිවිවෙමින් පවතිනවා, දැනුම වැඩි වෙමින් පවතිනවා. නමුත් මේ සමගම මනුෂ්‍ය සම්බන්ධතා, පවුල් සහ සමාජයේ සදාචාරාත්මක තත්ත්වයන් පිළිබඳව අපිට බරපතල ප්‍රශ්න දක්වන්න ලැබෙනවා. බයිබලයේ මේ ගැන මොනවද කියන්නේ? තිමෝති 2:3 මේ විදිහට සඳහන් වෙනවා. නමුත් අන්තිම දවස්වලදී අන්තරා සහිත කාලවල පැමිණෙන බව දැනගන්න. පාවුල් තුමා මේදී මේ විදිහට සඳහන් කරනවා. මනුෂ්‍ය තමන්ටම ප්‍රේම කරගන්න ඕනේ. මුදලට ප්‍රේම කරන්න ඕනේ. පාරක්ෂ කරගන්න ඕනේ. උදම්කාරයෝ අපහාස කරන්නෝද මෞපියන්ට අකීකරු වන්නෝද ස්ථීතුවන්ත නොවන්නෝද වන බව පවුල් තුමා අපිට සඳහන් කරනවා. අපේ පවුල තුල අපිට ආදරය අඩු වීමට මොනවද හේතු වෙන්නේ? යේසුස් වහන්සේ මිනිසයාගේ හදවත ගැන මේ විදිහට කතා කරා. මතේ 24:12 උන්වහන්සේ මේ විදිහට කිව්වා අධර්මිෂ්ඨකම බොහෝ වන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමයේ හීනවන්නේ. මේ හීනවන ප්‍රේමය අපේ පවුල් අතරට ඒ වගේම අපේ සහෝදරයන් අපේ දරුවන් මේ හැම දෙනෙක්ටම මේ ප්‍රේමයේ හීන වේගෙන යනවා. අද සමාජයේ දිස් බලන විට අපිට මේක පැහැදිලිව දක්වන්න පුළුවන්. අපේ පවුල තුල ආදරය අඩු වෙනවා. ස්වාමි පුරුෂයා භාර්යාව අතර ගැටලු ඇති වෙනවා. දරුවන් සහ දෙමාපියන් අතර දුර්වල සම්බන්ධතා දුර්වල වෙනවා. තරුණයන් අතර ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව අපිට වැඩි වෙමින් අසන්න ලැබෙනවා. මේ පුවත්වල සංඛ්‍යාලේපන වල තියෙන දේවල් පමණක් නෙවෙයි. මේවා අපි එදිනෙදා ජීවිතයේ දකින දේවල්. අපි මේ ප්‍රශ්නේ ලෝකේ කොහේ හෝ සිදුවන දෙයක් විදිහට බලන්න නරකයි. මේක අපේ ජීවිතය තුළ, අපි ජීවත් වෙන සමාජය තුළ අපි මේක දකිනවා. අපිට තවත් එක වෙලාවකින් අපේ අනෙක් සහෝදරයා අපිට වීඩියෝ එකක් දැක්ෂණය කරයි. එතකොට අපිට ගොඩාක් දේවල් දකින්න පුළුවන් මේ ලෝකේ සිදුවෙන දේවල් කොපමණ තිබුණු තත්ත්වයට කොච්චරක් වැඩි වෙලාද කියලා. අපි මෙතන ඉන්න ගොඩාක් දෙනෙක් ලංකාවේ ආපු කට්ටිය.
අපි අපේ මවුරු මාතාවල මෙහි පැමිණියේ යම්කිසි විශේෂ දෙයක් නිසා. අපේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්න, අපේ ජීවිතය ආරක්ෂිත ස්ථානයක් දෙන්න, ඒ වගේම අපි යහපත් ජීවිතයකට ඇතුල් වෙන්න බලාපොරොත්තුෙන් තමයි අපි මෙහි ආවේ. අපි දැන් මෙහෙට ඇවිල්ලා ඕනක් විතර අවුරුදු 20ක් විතර වෙනවා. ඒ වුණාට අපි මේට ආව කාලයත් එක්ක දැන් සංසන්දනය කරලා බලද්දී අපි ගොඩාක් වෙලාවට දකිනවා තරුණ ප්‍රචණ්ඩත්වයේ මත්ද්‍රව්‍ය පෞල් වල ප්‍රචණ්ඩත්වය සහ පෞල් බිඳවැටි. ඒ වගේම අපේ සමාජයේ සිදුවෙන මේ සියලු දේවල් නිල සංඛ්‍යා ලේඛන වලට ඇතුල් වෙන්නේ නැහැ. මේ ගොඩක් දේවල් හැංගිලා තියෙන දේවල්. මේවා එළියට එන්නේ නැහැ. ඒවා පෞල් තුලම තිබිලා එක්කෝ කෙනෙක් මරණයටපත් වෙලා එක්කෝ තව කෙනෙක් පොලිසිය වලට ගිහිල්ලා නීතියට ගිහිල්ලා ඒ තත්ත්වයට ඇවිල්ලා අන්තිමේදී ඒක දික්කසාද දක්වා දුවන දේවල් අපි දැකලා තියෙනවා. දික්කසාද අනුපාතය වැඩි වෙන්නේ ඇයි? ඒක අපිට ප්‍රශ්නයක් ඇති වෙනවා. අද පෞල් බිඳවැටීම සහ දික්කසාදය විතරක් වැඩි වෙන්නේ යේසුස් වහන්සේ මේ දෙයට නියම පිළිතුරක් දුන්නා. උන්වහන්සේ මතේ 19:8 මේක සඳහන් කරා. උන්වහන්සේ කිව්වා නුඹලාගේ සිත් දැඩිවීම නිසා කියලා. යේසුස් වහන්සේ පෙන්වා දෙන්නේ ගැටලුවේ මුල මනුෂ්‍යයාගේ හදවත කියලා. හදවත දැඩි වුණ විට සමාව දෙන්න අමාරුයි. ඒ වගේම තේරුම් ගන්න අමාරුයි. ඉවසන්න අමාරුයි. තමන්ගේ වැරදි පිළිගන්න අමාරුයි. අනිකට ආදරය කිරීම අමාරුයි. ඒකට අද ලෝකේ අපිට මොකද්ද කියන්නේ? ඔබ ගැන පමණක් සිතන්න. නමුත් යේසුස් වහන්සේ අපිට කියන්නේ අනිකට ප්‍රේම කරන්න. ලෝකේ අපිට කියන්නේ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න. යේසුස් වහන්සේ කියන්නේ සමාව දෙන්න. ලෝකේ කියන්නේ ඔබට සතුට ලැබෙන දේ කරන්න. නමුත් දෙවියන් වහන්සේ අපිට කියන්නේ මාගේ කැමැත්ත සොයන්න. මොකද්ද මාගේ කැමැත්ත කියලා දෙවියන් වහන්සේ කියන්නේ? උන්වහන්සේ කැමැත්ත තමයි මේ දේව වචනය තුළ ලියලා තියෙන්නේ. අලුතෙන් දෙයක් අපිට හොයන්න දෙයක් නැහැ. ඔක්කොම උන්වහන්සේ කැමැත්ත මේ දේව වචනය තුළ ලියලා තියෙනවා. මේ සංඛ්‍යා ලේඛන ඒ වගේම මේ දකින්න පින්තූර වලින් අපිට අඳුරු චිත්‍රයක් පෙන්වනවා. ඒ වුණාට අපේ කතාව එතනින් අවසන් වෙන්නේ. මොකද අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අපේ බලාපොරොත්තුව සාධක වෙන්නේ මේ සංඛ්‍යා ලේඛන තුළ නෙමෙයි. අපේ බලාපොරොත්තුව රැඳී තියෙන රජයේ නීතිවල පමණක් නෙමෙයි. අපේ බලාපොරොත්තුව රැඳී තියෙන්නේ මනුෂ්‍ය බලය ගැන නෙමෙයි. අපේ බලාපොරොත්තුව තියෙන්නේ දෙවියන් වහන්සේ තුළයි. අපේ දුෂ්ටකම වැඩි වෙන ලෝකයක ජීවත් වුණා දෙවියන් වහන්සේගේ සෙනඟ ලෙස අපිට ඒ ප්‍රවාහයට ගසාගෙන යා යුතු නෑ. අපිට ඒ ප්‍රවාහයට විරුද්ධව පිළිගන්න පුළුවන්.
ඔයගලන්ට උදව් කරන්න. මොකද අපිට තේරිලා තියෙන්නේ කාලේ හරි අඩුයි. ඉක්මනට ආයෙ එන්න ඕනේ මිනිස්සු හැරිලා උන්වහන්සේ ගාවට. ඒ අභියෝගයේ තියාගෙන අපි ඔයගලන්ගෙන් ඉල්ලා සිටිනවා අපි කන වෙලාවෙ හරි අපි ආයෙ මෙතනින් ගිය වෙලාවක හරි ඇලෙක්ස් මල්ලි ඉන්නවා අසංග මල්ලි ඉන්නවා අපි ඉන්නවා අපිට කෝල් එකක් දෙන්න කොහොමද අපිට ඔයගලන්ට උදව් කරන්න පුළුවන් ඒ විදියට අපි එක්ස්ප්‍රස් වෙලා ඒ දේ කරමු අපි මේවා වෙනස් කරමු දෙවියන් වහන්සේ ගාවට මීඩියා එක විශ්වාස කරන්න එපා මීඩියා එක හැරෙන පැත්තට හැරෙන්න එපා මීඩියා එක හරි දක්ෂයි මිනිස්සුන්ව වෙන දෙයක් පෙන්නලා වෙන දෙයක් තමයි සිද්ධ වෙන්නේ ඒ නිසා ඇත්ත හොයන්න ඇවිල්ලා කාගෙන් හරි අහන්න ඉස්රායලයට ගිය මිනිස්සුන්ගෙන් අහන්න අපි මේ එහෙ ගිහිල්ලා කීපසරයක් ගිය අය තමයි අපි දන්නවා එහෙ වෙන දේ අපි ලංකාවේ අයක ගොඩක් සම්බන්ධතා වෙලා තියෙනවා එහෙ ගිහිල්ලා එහෙ වැඩ කරන අය ඒගොල්ලෝ කියලා තියෙනවා අපිට ආයේ මෙතනින් යන්නත් ආස නැහැ යුද්ධ තිබ්බත් අපි යන්නේ නැහැ එච්චරටම ආසයි ඒගොල්ලෝ එහෙ ඉන්නේ හරි මොකද ඒකට හේතුව ඒගොල්ලන්ට සලකනවා ඉතින් ඔය මාධ්‍යයේ කියන දේවල් බොරු විශ්වාස කරන්න බෑ. එතනට ඇස් යොමු කරන්න කියලා තියෙන්නේ මොකද එතනින් තමයි ආයෙත් අපිට මේ වචනේ හම්බුණා වගේම අපේ ජේසුස් වහන්සේත් ආයෙ ඉන්නේ එතනට. ඒක නිසා අපි කියන්නේ ඒව විශ්වාස කරන්න බෑ. නමුත් ඊටත් වැඩිය වැදගත් තමයි ඔයත් මාත් අද මැරුණොත් අපි කොහාටද යන්නේ? මොකක්ද අපේ ආත්මයට දෙන්නේ. ඒක ඉතා වැදගත්. ඒ දන්නවද මම එහෙම කිව්වේ. මොකද බයිබලයේ කියලා තියෙනවා දෙවියන් වහන්සේගේ ස්වරූපෙන් හැම මිනිසයාම මවලා තියෙනවා කියලා. අහන්න අපි ඔයගලන්ට කියලා දෙන්න. දෙවියන් වහන්සේ ඔයගලන්ට ඉතාමත් ආදරයි. යේසුස් වහන්සේ ආදරයි. බලන් ඉන්නවා මිනිස්සු හැදිලා උන්වහන්සේ ගාවට එනකම්. ඉතින් ඒ අභියෝගෙත් අපි ඔයගොල්ලෝ ගාව තියෙනවා. කතා කරන්න හිතන්න ආයේ විතකා කියනකොට හිතන්න ඊට පස්සේ අපි මොකද කරලා අපේ කැලේ තුන්වෙනි කතාව පිළිබඳව බැලුවොත් එහෙම මමයි මගේ බිරිඳයි අපි දෙදෙනා එකතු වෙලා මේ විශේෂයෙන්ම කතා කරේ ඊශ්‍රායලය පිළිබඳව. ඒ තමයි ඊශ්‍රායලය කොහොමද අද අපිට අවසාන කාලයට සම්බන්ධ වෙන්නේ? ඊශ්‍රායලට අපි ආශිර්වාද කරනවා නම් ඒ ආශිර්වාදය අපිට ලැබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට ඊශ්‍රායලය කොච්චර අද ආශිර්වාදයක් වෙලා තියෙනවද මේ සෑම දෙයකම. අපි බැලුවොත් එහෙම මෙටීරියල් වැකියා එහෙම නැත්නම් මේ තියෙන ආම්පඩ වලටත් වැඩිය අපිට අපේ ජීවමාන දෙවියන් වහන්සේ අපිට ලැබුණ ඊශ්‍රායල් වලින් ඒ විතරක් නෙමේ අපේ මසාය අපේ යුදෙව්වෙක් එතුමන් අපේ මසාය අපිට ලැබුණ ඊශ්‍රායල් වලින් ඉතින් අපි මසායව අපි විශ්වාස කරනවා අපි අදහනවා කියන්නේ අපි ඊශ්‍රායල්ට අපි බ්ලෙස් කරන්න ඕනේ ආශිර්වාද කළ යුතුයි. ඉතින් මේ පිළිබඳව අපි කතාව ගෙනිච්චා. විශේෂයෙන්ම මම මේ විදිහට කතා කරන්නේ අසංගීය කතා කරලා අනුශාසනය වගේම ආවියස පරිණාම කතා කරා අද ලෝකයේ විශේෂ මාතෘකාවක් පිළිබඳව. මේ කොහොමද අපේ ජීවිතේ වැදගත් වෙන්නේ? දැන් මෙතන මේ ස්ථානයේ ඉන්නවා කිතුණු එක එක පල්ලි වලට යන. මෙතන අපි අර කිව්වා වගේ මෙතන පල්ලියකටවත් එහෙම නැත්නම් අපි මේ ප්‍රයා මීටින් එකකට නෙමෙයි අපි එක එක්කෙනාව එන්කරේජ් කරගන්න තමයි දිරිගන්වන්න තමයි මෙතනට එකතු වෙලා තියෙන්නේ. මම මේ වැඩි වෙලාවක් ගන්න නැහැ. මම කතා කරන්න යන්නේ මේ කතා දෙක තුලින් මුලින්ම කතා කරා රසංගය කිව්වා මේ යුද්ධමය පැත්ත මේ
එහෙම නැත්නම් එක ලෝකේ වෙන්නා වූ මේ විනාශය පිළිබඳව ඒ වගේම ඒත් එක්කම අපි ඇවිල්ලා කතා කරගත්ත මේ පෞල් පසුබිම තුළ මේ හැම එකින් එකට යනකොට අපිට එක පොයින්ට් එකකට එහෙම නැත්නම් එක ස්ථානයකට අපි නවතිනවා. ඒ නවතින තැන තමයි මෙන්න මේ ස්ථානය. ඒක දිහා බැලුවොත් මේ ඊශ්‍රායල් පිළිබඳව සමහරවිට මම මේ නම කියනකොට සමහරවිට ඔයාලගේ අතරේ කීප දෙනෙක් ඉන්න පුළුවන් ඊශ්‍රායල් පිළිබඳව හොඳ මතයක් දරන්නේ නැති අය. සමහරවිට ඔයාලට හිතන්න පුළුවන් බොහෝ වෙලාවට ඊශ්‍රායල් කියපු ගමන ඕන කෙනෙක් ගන්න බේබි කිලර්ස්. එයාලා එන ගාසාගේ ජාතියින් මිනිස්සුම මරනවා. මේ වගේ දේවල් කියන නමුත් පසුබිම ඒක නෙමෙයි. දෙවියන් හරියාකාරව මේ පිළිබඳව ඔබ බැලුවොත් එහෙම මේක කොයි වගේද කියන එක මේක වෙන මේ පිටුපසක් මේ තුල තියෙනවා. අපි බැලුවොත් එහෙම මෙතනදී දකින්න පුළුවන් විශේෂම දෙයක් තමයි අද ඊශ්‍රායල් යුදෙව්වෙක් කියන නමක් හඳුන්වනකොට මුළු ලෝකයේ මිනිසුන් කුපිත වෙනවා. ඒක මෙච්චර කාලයක් අවුරුදු 30ක් අපේ ලංකාවේ යුදමය තත්ත්වයක් තිබුණා දෙමළ සහ සිංහල ජාතීන් දෙක අතර. ඒක ලෝකෙ අවුරුදු 30ක් තිබිලා ලෝකෙ කිසි ජාතියක් නැගිටලා කරකෑ ගැහුවේ නැහැ. මහා සංහාරයක් වෙලා ලක්ෂ ගාණක් මැරිලා කිසි කෙනෙක් නැගිටේ නැහැ. හැබැයි යුදෙව්වෝ මේ නැගිටලා මේ හමාස් ත්‍රස්තවාදීන් සමග හිතන්න මේ හමාස් කියන්නේ අහිංසක කොට්ටාශයක් කියලා නෑ. මේ යුද්ධෙදිත් මමත් හිටියා ඇතන. මගේ බිරිඳත් හිටියා. මගේ දරුවත් හිටියා යුද්ධ වෙනකොට. ඒ වගේම අපේ සහෝදරයෝ මේ රසංගලා ඒ වගේම බිරිඳත් රබියලා මේ අස්තිකෙන් දැක්කා රොකට්ස් එන විදිහ. මෙතනදී උනේ එකම දේ තමයි මේ හිටපු අර හමාස් ත්‍රස්තවාදීන් වෙනලා අහිංසක යුදෙව්වන් වෙලා අරගෙන සමූල ඝාතනය කරලා දූෂණය කරලා ඔවුන්ගේ හිසකසා තමලා ඔවුන් ඉතාමත් පීඩිත විදිහට ඒක මිනිස්සුන් කරන්නේ නැති විදිහට දේවල් කළා. ඉතින් මේක නිසා අද බැලුවොත් මේක පොයින්ට් එකක් පිළිබඳව මම කතා කරේ. ඉතින් මෙතනදී අපේ දෙවියන් වහන්සේ අපේ උප්පත්තියට ගෙනියනවා. මොකද මේ උප්පත්තියට ගෙනියන දෙවියන් වහන්සේ මුලදිම කියනවා දුකට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරනවා කියලා. මේ කතා කරේ ලංකාවටද ඕස්ට්‍රේලියාවටද ඇමරිකාවටද ඉන්දුනීසියාවට නෙමෙයි. මේ කතා කරේ ආබ්‍රහම් එහෙම නැත්නම් ඊශ්‍රායලයේ පියෙක් විදිහට ආබ්‍රහම් අඳුරනවා. අපි බලමු අපි මේ පිළිබඳව වාක්‍ය කියමු. උප්පත්ති 12 තුල තවද නුඹට ආශිර්වාද කරන්නන්ට මම ආශිර්වාද කරන්නේ. නුඹට ශාප කරන්නන්ට මම ශාප කරන්නේ. පොළවේ සියලු පවුල් නුඹ කරුණ කොටගෙන ආශිර්වාද ලබන්නෝයයි කීසේක. එතනදී කියනවා පොළවේ සියලු පවුල් අද ඊශ්‍රායලට ආශිර්වාදය කරනවා නම් අපිට ඒ ආශිර්වාදය ලැබෙනවා කියලා කියනවා. ඔබ දන්නවද මේ ආපු මේ යුදමය තත්ත්වයට එක මේ රට වටේට හිටියා ඊශ්‍රායලට විරුද්ධව කතා කරන එකට පුරටවත්. අද ඒක රටකටවත් කාටවත් ඒක හැප්පෙන්න බෑ. මොකද යුදෙවෝ කියන්නේ මිලියන ගාණක් ඉන්න ප්‍රමාණයක්. අද අනිත් ජාතීන් පිළිබඳව බැලුවොත් බිලියන ගාණක් ඉන්නවා. ඉතින් නමුත් මේත් එක්කම බලනකොට අද යුදෙවෝ කොහොමද අපිට ආශිර්වාද කරලා තියෙන්නේ? කොහොමද යුදෙවෝ අද ලෝකෙට ආශිර්වාදය කරලා තියෙන්නේ? කොහොමද ඊශ්‍රායලය ඒ ආශිර්වාදය අපිට දුන්නේ කියන පිළිබඳව අපි පුංචි වීඩියෝ එකක් අපි බලමු.
ඉතින් මේ පුංචි දෙයක් මම කියන්නේ වෛරය වතුරවන්නට නම් නෙමෙයි. මොකද බොහෝ දෙනෙක් තුල තියෙන මතය පැහැදිලි කරන්න. ඉතින් විශේෂයෙන් මම කියනවා නම් මම කියවනේ ඔබට ආශිර්වාද කරන්නට මම ආශිර්වාද කරනවා කියලා. ඔබ දැක්ක නේද ඊශ්‍රායලයේ 20 නිෂ්පාදනය කරන බාහගත උදාව කීකින් දෙනෙක්ගේ iPhones තියෙනවා. මේක මම හිතන්නේ මේ iPhone එකේ අයිතිකාරයා කවුරුද නෙමෙයි ඊශ්‍රායලය. අද ඔබ ගන්න භාණ්ඩ වලින් 60%ක් 70%ක්ම නිපදවන්නේ ඊශ්‍රායලයේ. ඒ අයිතිකාරයා. විතර නෙමෙයි මම හිතන්නේ සහෝදරයා වැඩ කරන්නේ ඊශ්‍රායල් කම්පැනි ෆැක්ටරි එක නේද? ඔබට බලන්න පුළුවන් ඔවුන් සලකන ආකාරය කොයි විදිහද කියලා. ඉතින් මේ ආකාරය ලංකාවේ දැන් 1 ලක්ෂ ගාණක් වැඩ කරනවා ඊශ්‍රායලයේ. පඩිය නිකමට කී දෙනෙකුට ගෙස් කරන්න පුළුවන් එක්කෙනෙකුට. ලක්ෂ 7ක් ලක්ෂ 12ක් අතර මාසෙකට එක්කෙනෙකුට වැටුපස්. එතකොට මේ ලක්ෂයක් වැඩ කරනවා නම් කොපමණ ප්‍රමාණයක් යාලා උපයනවාද? කොපමණ ප්‍රමාණයක් ලංකාවට යවනවාද? දැන් මැදිරිගල ටිකේ ගිහිල්ලා රුපියල් 15000ක් අරගෙන රුපියල් 20000ක් අරගෙන 40000ක් ගන්නවට වඩා එක්කෙනෙක් ලක්ෂ 12ක් අරගෙන ලංකාවට යවනකොට මිනිස්සු ඊශ්‍රායල ජීවත් වෙන්නේ නැහැ. කොපමණ ආශිර්වාදයක් අපිට ලැබුණේ. වැඩිදුර යන්න ඕනේ. අපි ලංකාවේ යුද්ධෙට ඔබ දැක්කා කෆියර් මේ ජෙටියානා නේද? මේ කෆියර් කියන්නේ ඊශ්‍රායලෙන් නිපැයුම ඊශ්‍රායල කියන ජෙට්. ලංකාවේ යුද්ධේ කරගෙන යන අතරතුරේදී එකම දේ තමයි මේ යුදෙවෝ කිව්වේ මේක ඇත්ති. අපි ඔයාලට සහාය දෙන්න. මේ කෆියර් ජෙටියානා ටික ගන්න අරගෙන යුද්ධය ඉවර කරන්න. ඕන් නිකන් දුන්නා. අපි ලංකාවට. ඒකෙන් තමයි අපි යුද්ධය ඉවර කරේ. ඉතින් මෙවැනි ආශිර්වාදයක් අද අපිට ලැබෙනකොට අද බොහෝ ගන්න ලෝකෙ මුසතේ ආශිර්වාදය දකින්න වැරදි පැත්තකින්. අපි මේ දෙක සේරම අමතක කරනකොට අපි හරියට යමු. ඒ තමයි මේ හැමදේටත් වඩා වටිනා දෙයක් අපිට ඊශ්‍රායල් ලැබලා තියෙනවා. ඒ තමයි බිලියන ගාණක් මුළු ලෝකයේ අදහන එක පුද්ගලෙක් ඉන්නවා. එයාගේ නම හීබ්‍රු භාෂාවෙන් කියන්නේ යේෂුවා කියලා. ජේසුස් වහන්සේ කියනවා, ජීසස් කියනවා. එහෙනම් එක එක නම් වලින් කියනවා. හැබැයි යාගේ නම යේෂුවා. මුළු ලෝකෙම එක එක ආගම් විදිහට එක එක ආගම් කියන්නේ එක එක පැතිකඩවල් විදිහට අපි විශ්වාස කරනවා. ඒ යුදෙව්වෙක්. යා ජීවතුනේ ඊශ්‍රායලයේ. ඒ වගේ මෙයා හැදුනේ වැඩුනේ යුදෙව්වෙක් විදිහට. මෙන්න මෙතනදී තමයි අද අපි කිතුනෝ විදිහට අපි උන්ට විරුද්ධව අපි අතෝසනවා කියන්නේ අපි යේසුස් වහන්සේට විරුද්ධ වීමක් අපි දකිනවා. ඉතින් ආදරණීය සහෝදරයා සහෝදරියන් මම වැඩි වෙලාවක් ගන්නෙ නැහැ. ඉතින් මෙතනදී පුංචි තියෙනවා අපි බලමු මේ ස්ක්‍රිප්චර්ස් වගේක් තියෙනවා. මේ ස්ක්‍රිප්චර්ස් වලින් මගේ විරුද්ධ එක ඉක්මනින්ම එක කියයි මොකක්ද කියන්නේ? බොහෝ දෙනා කතා කරන විශේෂයෙන්ම අපේ කිතුණු සහෝදර සහෝදරියෝ පෞලතුමාගේ වචනේ කතා කරනවා. ඉතින් පෞලතුමා රෝම පොතේ 9:3-4 මෙහෙම කියනවා. මාංශාකාරයෙන් මාගේ නෑයන් වූ මාගේ සහෝදරයන් උදෙසා ක්‍රිස්තුස් වහන්සේගෙන් වෙන්නේ ශාපලත්ෙක් වෙන්නට පුළුවන් නම් ඊටත් කැමති වෙමි. ඔහු ඊශ්‍රායල් වේල. පුත්‍රකමත් මහිමයත් කිවිසුමත් ව්‍යවස්ථාව දීමත් දේව සේවයක් පොරොන්දුවක් ඔවුන්ගේ. දෙවියන් වහන්සේගේ වචනේ අපිට ලැබෙන ඊශ්‍රායල්. ජුදෙව් ජනතාව තමයි මේ වචනේ අප වෙනින් අද වෙනකන් ආරක්ෂා කරගන්නේ. අද කිතුනුව ඉන්න අපි හැමෝම කියවන සුභාරංශ තියෙන මතේ ජෝහන් පොතේ ඒ සුවිශේෂ හැම දෙයක්ම ලියුවේ ජුදෙව්. ඉතින් ඔවුන්ගේ ලැබෙන ආශිර්වාදය ඒ වචනය තමයි ජීවමාන අප තුළ ක්‍රියා කරන්නේ. නමුත් අද ලෝකයේ ඊශ්‍රායලයට විරුද්ධව නැගිටලා ඉති අද අපි දැක්කේ කරන අපි කොහෙද ඉන්නේ කියන එක. දෙවියන් වහන්සේ අපව තියලා තියෙන කොහෙද? මොකද දෙවියන් වහන්සේ යුදෙව්වම විසිර ඇරලා තියෙනවා. ඒ උන්වහන්සේගේ වචනේ ජෙරමායා 3:30 සහ 11 මෙහෙම කියනවා. මක්නිසාද මා විසින් මාගේ සෙලග වූ ඊශ්‍රායල් වරුන්ගේ යුදාවරුන්ගේ වහල්කම පහ කරන දවස පැමිණෙන්නේ සමින වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නේ. ඔහුද ඒක භුක්ති විඳින්නෝයයි ස්වාමීන් වහන්සේ කියනසේක. තව
තවද ඊශ්‍රායල් වරුන් සහ යුදෙව් වුන් ගැන ස්වාමීන් වහන්සේ කී වචන මේවාය. මක්නිසාද නුඹ ගලවන්ට මම නුඹ සමග සිටින ස්වාමීන් වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවා දැමූ තැන්වල සියලු ජාති තීන්දුවටම නැති කරන නුඹ තීන්දුවටම නැති නොකළ නිසි ප්‍රමාණයෙන් නුඹට දරුවන් කරන්නේ නුඹට අච්චු නොකර නොසිටින්නේ. අපි අපි හිතමු අපි කොහෙද ඉන්නේ? අපි දෙවියන් වහන්සේත් එක්කද? දෙවියන් වහන්සේගේ සෙනඟ සමගද ඉන්නේ? මොකද තාම පරක්කු නැහැ. කිසිමවද තාම ඇවිල්ලා නැහැ. උන්වහන්සේට කාලයක් තියෙනවා. උන්වහන්සේ ළඟට එන්නට පසුතැවිලා දෙවියන් වහන්සේට ලං වෙන්නට. දෙවියන් වහන්සේගේ මිනිස්සු උන්වහන්සේ තෝරාගත් ජනතාව සමග එක්කාසු වෙන්නට. අපි අහනවා මම ඔබට අභියෝගයක් දෙනවා. ඒක චැලෙන්ජ් එක පුළුවන් නම් බාරගන්න. මේ සෙනසුරාදා රාය ඉඳන් ලබන සෙනසුරාදා රාය වෙනකම් පුළුවන් නම් ගණන් කරලා බලන්න කොච්චර ලෝකේ භයානක නිවුස් ආගේ කනට ඇහෙනවද කියලා. කොයි වගේ දේවල් ඔයාලගේ කනට එනවද කියන්නේ. එදා අවුරුද්දක් තුල එකක් අපිට ඇහෙන්න පුළුවන්. නමුත් දැන් සතියක් තුල ඒ වගේ 100ක් අපිට දැන් ඇහෙනවා. ඒක නිසා මේ ලෝකේ එන්නේ යන්නේ සුරලෝකයකට නෙමෙයි. එන්නේ යන්නේ මහා භයානක ස්ථානයකට. ඒක සමහර වෙලාවට අද අපි මෙතන ඉවර වෙලා යයි. ඔයාලා සමහරට එක කියලා කැමබිල් කාලා කතා කරලා. නමුත් හෙට දවසේදී අපි දන්නවා අපිට මොකද්ද වෙන්නේ කියන්නේ. අපිට කොතනද කරහද අපිට තියෙන මාර්ගය කියන එක. ඉතින් අද සහෝදරයා සහෝදරිය මම මේ විදිහේ පෙරින් සහෝදරියට දෙනවා. මොකද මේක අවසානයේ වෙන්න කලින් උනන්දු කරන්න කැමති නැත්තත් මම හිතන්නේ ඇලෙක්ස් මම්මීලු මලයි කියපු දේවල් හොඳට අහගෙන නැති. දැන් මෙතන අපි කරන්න හදන්නේ ඕනගේ හිත වෙනස් කරන්න නෙවෙයි ඊශ්‍රායලයේ පැත්තට එන්න හරි කැම්පේන් එකක් නෙවෙයි. නමුත් ඊශ්‍රායලයේ කියන වචනේ අපි මේ වචනේ මුල සිට අද දක්වා තියෙනවා. හරි. ඒ රටත් එක්ක සම්බන්ධ වෙන්නේ අපි ජේසුස් වහන්සේ. ඉතින් ඒ නිසායි අපි ඔයගොල්ලන්ට මෙහෙම උනන්දු කරන්නේ. ලෝකේ යන විදියට යන්න අවශ්‍ය නැහැ. අපි හරි දේ දැනගත්තාම, අපි සත්‍ය දැනගත්තාම, අපි ඒ පැත්තට හිත ගන්නවා මිසක් ලෝකේ ඉන්න මිනිස්සු එක්ක එකතු වෙලා ඒගොල්ලෝ කතා කරන්නේ. දැන් තවත් වැදගත් දෙයක් මම හිතන්නේ රසංගමණ්ඩිය අපිට කතා කරා මුලින්ම අපේ සම්බන්ධතාවය ගැන. මම උනන්දු කරන්න කැමතියි. මේ ඇවිල්ලා ආගමක් ගැන නෙවෙයි. අපේ විශ්වාසය ඇවිල්ලා ආගමක් නෙවෙයි. ආගමක් කියන්නේ අපි හොඳ දෙයක් කරනවා දෙවියන් ගාවට යන්න. දෙවියන්ගෙන් අපි ඇපෙනවා මොනවා හරි හොඳ දෙයක් වෙන්න කියලා. අපි හොඳ දේ කරන තරමට. හිතමු විශ්වාසය කියන්නේ ආගමක් නෙවෙයි. සමහර මිනිස්සු ඒ වචනේ පාවිච්චි කරනවා. නමුත් ඒක වැරදි. මේ අපි ඔක්කොමලා මේ කතා කරේ සම්බන්ධතාවයක් ගැන. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මෞංකාරය, උන්වහන්සේ අපිව මැව්වා, අපි උන්වහන්සේගේ දරුවෝ. දෙවියන් වහන්සේගේ වචනේ අපිට කියලා තියෙනවා කොහොමද මේ ලෝකේ ජීවත් වෙන්නේ, අපේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා. අපිට ඒක තනියම කරන්න බෑ. අපි පොඩ්ඩක් හිතුවොත් චූටි දරුවෙක් පවා අපි ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ නැහැ බොරුවක් කියන්නේ. බිස්කට් එකක් තියලා යන්න මේසෙ උඩ පුතේ මේක කන්න එපා කියලා අම්මා ගිහින් එනකන් කියලා ඔයා බලන්න අම්මා හැරුණ හැටි මීට ගිහිල්ලා එකෙන් කෑල්ලක් අයි මම ගන්නයි කියයි අහෙව්වා මොනවද උනේ කියලා ඒකට අපි දරුවන්ට බොරු උගන්වලා නෙවෙයි ඒ අපේ පාටිෂ්ඨකම අතුලාන්තෙන් වෙනවා චූටි කාලේ ඉඳලා ඒක නිසා අපිට උදව්වක් ඕනේ අපිට තනියම මේ පාපය අපිට උගලන්නත් බෑ දරා ගන්නත් බෑ මොකද අපේ පාපයට අපි පෙළඹිච්ච මිනිස්සු. ඒ නිසා අපිට කවුරු හරි ඕනේ. ඒ දේ කරන්න තමයි දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ඉන්නේ. ඒ නිසා අපි උගලන්ට උනන්දු කරන්න කැමතියි. සමහර විට ඔයගොල්ලෝ ඒක ඇහිලත් ඇති. සමහර වෙලාවට අපි ඉපිදෙන්නේ නැති කිතුණු පවුලකට. ඒ වුණාට අපි කිතුණු පවුලකට ඉපදිච්ච උනා කියලා අපි කිතුණුව වෙන්නේ නැහැ ඉබේටම. මොකද ඒක ආගමක් නෙවෙයි අපිට ඒ විදියට කරන්න.
අපි හැම දිනාටම බයිබලයේ කියලා තියෙනවා හැම දිනෙකටම අවස්ථාව දෙනවා කියලා දෙවියන් වහන්සේ ගාවට එන්නේ. උන්වහන්සේගේ දරුවෙක් වෙන්න. ඒ අවස්ථාව හැමෝටම දෙනවා. අපි ගත්තොත් ඒ විදියට එතනට අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙනවා. නැත්තම් අපිට choice එකක් තියෙනවා. කවුරුත් බල කරන්නේ. ඒ ගැන හිතන්න. ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් එක්ක කතා කරන්න අපි ඕගොල්ලන්ට කියලා දෙන්නම්. අපි ඕගොල්ලෝට පෙන්නලා දෙන්නම්. ඇයි ඒ කියන්නේ? තවත් දුරට මොකද දැන් වෙලාව නැහැ එහෙම කියන්නේ. නමුත් ඒ සිතුවිල්ල ඕගොල්ලන්ගේ තියන්න කියලා මම හිතනවා. මම කියනවා ඒ ගැන හිතන්නත් කියලා කියනවා අපි ආගීතිකා කියලා. ඊට පස්සේ රසායන මාළි කතා කරා ගොඩාක් දේවල් මේ ලෝකෙ සිදු වෙගෙන යනවා කියලා හරි වේගවත්. ඒ ගැන හිතන්න. ඕස්ට්‍රේලියාවට ඒව ගොඩක් ළඟයි. අපි හිතුවතින් අපි ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඉන්නේ සිද්ධ වෙන්නේ නැහැ මෙතන කියලා. So you'll be in a shock when it starts happening here. You won't know where to turn. So we want to encourage you. අද අපි මේක කියන්නේ මොකද මේක හරි බරක්. අපේ ගෲප් එකේ අපි හිතාගත්ත නැහැ අපි යාළුවන්ට කියමු. අපි කිව්වට පස්සේ ඒගොල්ලන්ට ඒක දැනුණාට පස්සේ ඊට පස්සේ ඒගොල්ලෝ ගන්න තීරණය ඒක ඒගොල්ලන්ගේ කැමැත්ත එතන. නමුත් අපේ වගකීම ඒක ආදරෙන් ඕගොල්ලන්ට පෙන්නන්න. ඒ ගැන තව ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න. අපි උදව් කරන්න ඉන්නවා. හරි. ඊට පස්සේ අපි කතා කරා පවුල් එකකට. ඒක ඉතා වැදගත්. මට ඒකේ වැදගත්කම කියලා වෙන කරන්න බෑ. මොකද ඔය පවුල් එකේ අද වෙන ප්‍රශ්න මේ අපි මේ දේවල් දැක්කා ඊට වැඩිය ගොඩාක් දේවල් දත්තවලට ගිහින් නැහැ. අපි ඔක්කොම ලොකු ප්‍රශ්න තුලින් යනවා අභියෝග තුලින් යනවා හැම පවුලක්ම. එතකොට අපිට යන්න තියෙන්නේ කාටද? කාගේ පිහිටද අපි ලබන්නේ? මේ වචනේ අපිට කියලා තියෙනවා උන්වහන්සේ ඉන්නවා කියලා අපිට උදව් කරන්නයි කියලා. අපි උන්වහන්සේගේ ඒ බලය දැකලා තියෙනවා මට කියලා නිම කරන්න බෑ. හරි අපි දැකලා තියෙනවා දෙවියන් වහන්සේ කොහොමද පවුල් වලට උදව් කරන්නේ කියලා. කොහොමද ආයි ප්‍රේමය ඇති කරන්නේ කියලා. කොහොමද ආයි මිනිස්සුන්ට බලාපොරොත්තු වෙන්නේ කියලා. සමහර වෙලාවට අපි නිකන් කියනවා නැහැ මට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයාලට මේ අපේම පවුල වෙන්නේ නැතුව ඇති. වෙන කාගේ හරි වෙන්නේ නැති. එන්න අපිත් එක්ක කතා කරන්න. අපි ඕගොල්ලන්ට උදව් කරන්න ඉන්නවා මේ කාලේ. Oh,
අපි උත්සාහ කරනවා මේ වගේම එන්කරේජ් කරන්න ඒ කියන්නේ ඇත්තටම විශේෂ ටෙස්ටමනීස් ප්‍රමාණයක් සාක්ෂින් වගේක් එකතු කරගෙන අපි කතා කරන්න මේ අවසාන කාලයේදී අපේ සහෝදර සහෝදරයන්ව එක් කරන්න. ඉතින් විශේෂයෙන්ම මම ඔබත් එක්ක පුංචි ඉල්ලීමක් කරන මේ මෙල්බන් අවට කවුරු හරි ඔබ කැමති නම් ක්‍රිස්තුන් වහන්සේව අපේ මසායව දැනගන්න කැමති නම් එහෙම නැත්නම් ඔබ කැමති නම් අපිත් එක්ක ඔබ කොයි සභාවක් වුණත් අපිට කමක් නැහැ. අපිත් එක්ක එකතු වෙන්න. අපිත් එක්ක එකතු වෙලා අපි එකම මසායට අපි වර්ෂිප් කරමු. අපි ආඥා කරමු, ප්‍රශංසා කරමු, අපි එක එක්කෙනා අපි එන්කරේජ් කරමු. මේක තමයි එදා ක්‍රියාපොතේදී අපි දැක්කේ ඒ පෞල්තුමා කියපු විදිහට ඒ ගෝලිය සියලු දෙනාම එකතු වෙලා මේ අන්තිම කාලයේදී මසායා ළඟට කිට්ටු වීම. ඉතින් ඒක නිසා අපි ඉදිරියේදී අපි කියන්නම් දිනේ ඒ වගේම ස්ථානය පිළිබඳව. ඉතින් ඔබ සියලු දෙනාට ශලෝම් බලාපොරොත්තු වෙමින් ඉන්න ඔබත් එක්ක අපි නැවතත් එකතු වෙනවා මේ වගේම එකතු වීමක් තුළින්.